මෙන්න මං ස්ටෝබරි වලට කැමති නෑනේ. මං චොක්ලට් වලට විතරනේ කැමති. ඔයාට ඒක අමතක වුණාද? අයියෝ මං ස්ට්‍රෝබෙරි වැනිලයි ගෙනාවේ චොක්ලට් එකක් ගෙන්න බැරි වුණානේ. ඉන්න එහෙනම් මං චොක්ලට් එකක් ගේන්නම්. නෑ නෑ ඒක ඕනේ නෑ. ඒක අවුලක් නෑ. එහෙනම් ඕක අවුලක් නැද්ද? නැත්තම් මේකෙන් හරි කනවද? නෑ නෑ මේක අදට අවුලක් නෑ. ආ හරි. ඔයා අද හරි මාන්සි පාටයිනේ. මොකද්ද කල්පනා කරන්නේ? නෑ නෑ මුකුත් නැහැ. ආයි ඇයි මොකද? වැදුනා. නෑ නෑ කකුල වැදුනා ගලකට. තාම ඔයාගේ සෙරෙප්පු දෙක මාරු කරේ නැද්ද? ඔයාගේ බාට දෙකේ සයිස් එක 7 නේද? නෑ 8. 8? මොකෝ දුකින් වගේ? ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ? මම මොකක් කර කරාද? නෑ නෑ මේ ඉතින් මොකක්ද කියන්න? මේ මං ඔයාලට බාට දෙකක් අරන් දෙන්නේ කොහින්ද කියලා කල්පනා කරේ. අපි යනකොට ඉස්සරහ කඩේකින් බලමු. ජීවිතේ පුදුමාකාරයි නේද? මං ස්ට්‍රෝබෙරි වලට කැමති නෑනේ. සමහර වෙලාවට අපේ අතීත මතකයන් නිසා අපිට ඇත්තටම ආදරය කරන කෙනෙක් අපේ ඇස් ඉස්සරහට ආවත් අපි දෙගිඩියාවෙන් යාළුව ප්‍රතික්ෂේප කරනවා. අපි යනකොට ඉස්සරහ කඩේකින් බලමු. ඒ වගේම අපි ඒ අතීතයේම හිර වෙලා ඉන්නවා. මතක වලින් එළියට එන්න උත්සාහ කරන්න. එතකොට කවුරු හරි ඔයාට ආදරය කරන්න උත්සාහ කරනකොට ඔයාට පුළුවන් වේවි ඔවුන්ට ආදරය කරන්න ඉඩ දෙන්න.